හරි ඉතින් මේක Suzuki 250 SB එකක්. يعني Kawasaki D-Track එක Kawasaki KLX 250 ඔය සේරම එකයි. ඉතින් මේක ඇත්තටම ගත්තොත් මාස මම හිතන්නේ අවුරුද්දකට ආසන්න කාලයක් හදාගන්න බැරුව ස්ටාර්ට් කරගන්න බැරුව තිබිච්ච බයික් එකක්. මේ මට පේනවා මේ තාම මේ දූවිලි හිටන් තියෙනවා ඒ ටික මේව කරේ නැහැ. දැන් මේක ඇත්තටම ප්‍රශ්නේ තිබුණේ ගේනකොට තිබුණේ ඉලෙක්ට්‍රිකල් ප්‍රශ්නයක්. ඉතින් මේක ඇත්තටම ඔරිජිනල් CDI යුනිට් එක පිච්චිලා තිබුණේ. ඉතින් ඔරිජිනල් CDI යුනිට් එක වෙනකොට අපි මේ රේසින් CDI එකක් දාලා මේක හදලා තිනවා. මේ රිපෙයාර් එක කරාට පස්සේ මම තව වීඩියෝ එකක් දාන්නම්. ඊට පස්සේ මේකේ රෙක්ටිෆයර් එක ගිහිල්ලා charging line එක වැඩ කරේ නැහැ. ඒකටත් after market rectifier දාලා තිනවා brand new ඒවා. මේවා දෙකම brand new recondition ඒවා එහෙම නෙමෙයි. මොකද recondition ඒවා කොහොම දැම්මත් ජපාන් recondition දැම්මත් ඒවායේ ආයු කාලයක් කියන්න බෑ. ඉතින් මේවා මේ after market හොඳ parts දාලා තියෙන්නේ. ඉතින් මේ තියන්නේ තිබ්බ ඔරිජිනල් රෙක්ටිෆයර් එක, මේ තියන්නේ තිබ්බ ඔරිජිනල් CDI යුනිට් එක. ඉතින් දැන් මේක මම මේ ටික ගැන මම ඉස්සරහටම අලුත් වීඩියෝ එකක් දාන්න. නමුත් අද මම කතා කරන්න යන්නේ වෙන ප්‍රශ්නයක් ගැන. ඒ තමයි මේ ට්‍රැකර් වලටම ආවේනිකවම තියෙනවා මේවට මිස්ෆයර් එකක්. ඉතින් මේ මිස්ෆයර් එක එන්නේ සාමාන්‍යයෙන් උදේට එන්ජින් එක ස්ටාර්ට් කරගන්නවා, ඒ කියන්නේ ස්ටාර්ට් වෙනවා. අයිඩල් එක හිටින්න හොරයි, කාබ් එක ටියුන් වෙන්නේ නැහැ. අනිත් එක තමයි කාබ් ඇක්සලරේටර් එකේ මේ පළවෙනි කාල, ඒ කියන්නේ අපි මේ පළවෙනි කාල අල්ලනකොට ඒ කාලේ ඉඳලා සාමාන්‍යයෙන් භාගය වගේ එනකන් මිස් එකක් තියෙනවා. බයික් එක යන්නම බැරි ගන්නට වගේ සාමාන්‍යයෙන් ඔහොම ගැස්සි වගේ යන මිස් එකක් තියෙනවා මේ පළවෙනි කාල වෙනකන් ඇක්සලරේටරේ අල්ලනකම්. අනිත් එක ලොකුම ප්‍රශ්නේ තමයි කාබ් එක ටියුන් කරගන්න බෑ. කාබ් එකේ ටියුනින් පොයින්ට් එක හොයාගන්න බෑ. මොකද එන්ජින් එක නවතිනවා, අයිඩල් හිටින්නේ නැහැ, වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඉතින් මේ වගේ දෙයක් වෙන්න පුළුවන් ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එක පළවෙනි එක තමයි කියන්නේ රිච් එයාර් ෆියුල් මික්ස්චර් එකකින් තමයි එන්ජින් එක දුවන්නේ. ඒ කියන්නේ කොටින්ම ගියොත් කාබ් එකෙන් පෙට්‍රල් එනවා වැඩි. දෙවෙනි එක තමයි වැකියුම් ලීක් එක. ඉතින් මේක ඇත්තටම ගත්තොත් පළවෙනි assumption එක මම චෙක් කරේ පෙට්‍රල් වැඩි කියන එක. ඉතින් පෙට්‍රල් වැඩි එකට මම කරේ පොඩි ජෙට් දාලා දුවලා බැලුවා. ජෙට් සයිස් වෙනස් කරලා බැලුවා. මේ තියෙන කාබ් එක. තියෙන Keihin CVK34 කියන කාබ් එක. ඉතින් ජෙට් ටික වෙනස් කරලා බැලුවා, ජෙට් පොඩිව දාලා බැලුවා, ජෙට් ලොකුව දාලා බැලුවා. මිස් එක ඒ විදිහටම තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ කලින් කවුරුහරි ගලවපු එක්කෙනෙක් මේකේ ජෙට් හිටන් වෙනස් කරලා තිබුණා මේ ප්‍රශ්නේ හොයාගන්න බැරුව. ඒ කියන්නේ මේකට ඔරිජිනල් එන්නේ 118 මේන් ජෙට් එකක්, 35 ලෝ ජෙට් එකක්. ඉතින් කවුරු හරි මේකට 125 මේන් ජෙට් එකක් දාලා තිබුණා. ඉතින් ඒකින්ද පෙට්‍රල් පිච්චනවත් වැඩි. කොහොම හරි දැන් ෆස්ට් assumption එක පෙට්‍රල් වැඩි ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ කියන එක අඳුනගත්තට පස්සේ මම දෙවෙනි assumption එකට ගියා මේක වැකියුම් ලීක් එකක් තියෙනවා කියන එක. ඉතින් වැකියුම් ලීක් එකක් තියෙනවා නම් සාමාන්‍යයෙන් වැඩියම වැකියුම් ලීක් එකක් අදින්න පුළුවන් මෙතන මැනිෆෝල්ඩ් එකේ. ඉතින් මේ මැනිෆෝල්ඩ් එක ඇත්තටම ගත්තොත් හොඳම තත්ත්වයේ මැනිෆෝල්ඩ් එකක්, අඩු ගානේ ක්‍රැක් එකක්වත් නැති හොඳම තත්ත්වයේ මැනිෆෝල්ඩ් එකක්. ඉතින් ඊට පස්සේ මම එන්ජින් එක ස්ටාර්ට් කරලා මේ කාබ් ක්ලීනර් එකක් අරගෙන හැමතැනටම ස්ප්‍රේ කරා. ඉතින් ස්ප්‍රේ කරාට පස්සේ තමයි මට මේකේ වැකියුම් ලීක් එක ඇත්තටම තියෙන්නේ කොතනද කියන එක අහු වුණේ. ඉතින් දැන් අපි ගත්තොත් මේ තියෙන්නේ කාබ් එක Keihin CVK34 කියන කාබ් එක. මේක ඇත්තටම ගත්තොත් මෙතන තියෙනවා මේ throttle plate එක. ඒ කියන්නේ මෙන්න මේ throttle plate එක මේකට තමයි accelerator cable එක සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා අපේ flap එක, එහෙම නැත්නම් මේ butterfly valve එක. මේ valve එක මෙහෙම open close වෙනවා අපේ accelerator එක දෙන විදිහත් එක්ක. ඉතින් මේකේ ප්‍රශ්නේ ලොකුවටම තිබුණේ දැන් මේ තියෙන්නේ throttle shaft එක. ඕනම diaphragm carb එකේ එනවා මෙන්න මේ throttle shaft එක. මේ throttle shaft එකට තමයි මම කලින් පෙන්නපු flap එක සම්බන්ධ වෙන්නේ. මේ throttle shaft එකේ මේ දෙපැත්තේ මෙන්න මේ දෙපැත්තේ මේ බොඩියට සම්බන්ධ වෙන තැන මෙන්න මෙතන සහ මෙන්න මෙතෙන්ට එනවා සීල් දෙකක්. ලොකු සීල් දෙකක් එනවා. ඒ සීල් දෙකෙන් තමයි මේ දෙපැත්තේ මේ සිදුරු දෙක හරහා ඇතුළට හුලං යන එක නවත්තගන්නේ. මේක ඇත්තටම ගත්තොත් මේ දැන් අපි හුඟක් ඔය ඉන්දියන් බයික් එහෙම ගත්තොත්, ඉන්දියන් චයිනීස් බයික් ගත්තොත් මේ දෙපැත්ත එනවා ඔයිල් සීල් දෙකක් වගේ හොඳ රබර් සීල් දෙකක්. නමුත් මේක ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ මේ බලන්න පොඩි ස්පොන්ජ් කෑල්ලක් තමයි ඇවිල්ලා තියෙන්නේ මේකේ සීල් එක විදිහට. මේ සීල් එක ඇත්තටම ගත්තොත් මේක එච්චර හොඳම ඩිසයින් එකක් නෙමෙයි. මේ සීල් එක සවුත් වුණොත් මේ සීල් එක හරහා හුලං අදින්න ගන්නවා. ඉතින් ඇත්තටම ගත්තොත් වැකියුම් ලීක් එක ආවේ මෙන්න මෙතනින්. මම කාබ් ක්ලීනර් එකෙන් මේ එන්ජින් එක ස්ටාර්ට් කළා. මෙතන දැන් මෙන්න මේ ස්ප්‍රීන් එකයි මෙන්න මේ throttle
ශාෆ්ට් එකේ මෙන්න මෙතන මේන කෑල්ලයි තමයි මෙතනට එන්නේ. මෙතනට කාප් ක්ලීනර් එක ගහනකොට එන්ජින් එකට ඇදලා එන්ජින් එකේ RPM එක වැඩි වෙලා මේ සයිලන්සර් එකේ සුදු දුම දාන්න ගන්නවා. ඒ කියන්නේ මෙතනින් ඇතුළට මේ කාප් ක්ලීනර් එක යනවා. ඉතින් ඇත්තටම ගත්තොත් මේකේ මෙහි ප්‍රශ්නේ තියෙන්නේ එන්න මේ පොඩි කෑල්ලේ. මෙන්න මේ පොඩි මේක ඕගොල්ලෝ පේනවා මේ රබර් කෑල්ලක්වත් නෙමෙයි මේකට දාලා දෙන්නේ ඇත්තටම මේ පොඩි ස්පොන්ජ් කෑල්ලක්. මේ ඉතින් ස්පොන්ජ් කෑල්ලකින් තමයි මේකේ මේ තනිකරම මේක ඒ කියන්නේ මෙතනින් හුලං අදින එක නවත්තගෙන ඉන්නේ. දැන් අපි ඉන්දියන් බයික් එකක් වගේ ගත්තොත් දැන් මේ තියෙන්නේ මේක ඔය FZ වලට එහෙම එන කාබ් එකක්. ඒකෙත් මම මේ throttle shaft එක මම ගලවලා බලුවා. මේ බලන්න ඒකේ ඉන්නේ මේ හොඳ රබර් සීල් දෙකක් මේ. ඔයිල් සීල් දෙකක් වගේ දෙපැත්තට හොඳට හදපු රබර් ඔයිල් සීල් දෙකක් තමයි එන්නේ දෙපැත්තට. ඉතින් ඒකින්ද මේකෙන් කීයටවත් මේ හුලං අදින්නේ නැහැ. නමුත් දැන් මේ කාබ් එක මේක එහින් CVK 34 එකේ කේහින් CVK 34 මේ කාබ් එකේ මේ 34 කියලා කියන්නේ මේ කටේ මිලිමීටර් ගාන මේ ඩයමීටර් එක මිලිමීටර් 34යි. ඉතින් ඔය කාබ් එකේ මෙතන ඇත්තට මේ හුලං අදින එක වළක්වන්න තියලා දෙන්න මෙන්න මේ පොඩි ස්පොන්ජ් කෑල්ල. මේ චූටි ස්පොන්ජ් කෑල්ල තමයි තියෙන්නේ. මේ ඉතින් ඇත්තටම ගත්තොත් දැන් මේක D2 එකක්. D2 එකේ මෙතන උඩට එනවා මේ TPS සෙන්සර් එක. TPS සෙන්සර් එක එන හින්දා මෙතන මේක සීල් වෙන හින්දා මේ පැත්තෙන් හුලං අදින්නේ නැහැ. හුලං අදින්නේ මෙන්න මේ පැත්තෙන්. මෙන්න මෙතනින්. ඉතින් සරලවම ගත්තොත් මෙන්න මේක හින්දා තමයි මේකෙහින් CVK 34 කාබ් වෙන විශේෂම ගත්තොත් මේ වගේ tracker KLX 250 250 SB වල මෙන්න මේ වගේ මේ හොයන්න බැරි මිස්ෆයර් එක එන්නේ ඔන්න ඔය පොඩි ස්පොන්ජ් කෑල්ල හින්දා.